හිතන්නකෝ ජීවිත කාලෙම එක තත්පරයක්වත් නවතින්න නැතුව දවසකට ලක්ෂ වාරයක් විතර ස්පන්දනය වෙන දෙයක්. අපි හැමෝම දන්නවා. ඒත් ඇත්තටම ඒක වැඩ කරන විදිහ ගැන හරියටම දන්නවද? අද අපි කතා කරන්නේ අපේ ශරීරයේ එන්ජින්ම, ඒ කියන්නේ හදවත ගැන. බලමු මේ පුදුම යන්ත්‍රය ඇතුලේ තියෙන රහස මොකද්ද කියලා. හොඳයි මේ සම්පූර්ණ ක්‍රියාවලියම ලේසියෙන් තේරුම් ගන්න අපි ඒක කොටස් පහකට කඩලා බලමු. මුලින්ම බලමු හදවත කියන්නේ එකක් නෙවෙයි පොම්ප දෙකක් කියන අදහස. ඊට පස්සේ අපි ඔක්සිජන් අඩු නිල් ලේ එක ගමන පටන් ගමු. ඊළඟට ඒ ලේ පෙනහළු වලට ගිහින් හුස්මක් අරන් එන හැටි බලමු. ඊටත් පස්සේ ඔක්සිජන් පිරුණු රතු ලේ ආපහු ඇවිත් අන්තිමට මුළු ශරීරයටම ජීවය දෙන්න යන මහා ගමන ගැනත් හොයලා බලමු. මේ සම්පූර්ණ කතාවටම පදනම් වෙන්නේ මේ රූප සටහන. බැලු බැල්මට ටිකක් විතර සංකීර්ණයි වගේ නේද? ඒත් මේක ඇත්තටම නියම සැලැස්මකට වැඩ කරන සුපිරි එන්ජින් එකක් වගේ. ඉතින් මේ කොටස් ඔක්කොම එකතු වෙලා කොහොමද අපේ ජීවිතේ පවත්වා ගන්නෙ? අපි මේ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන යමු. හරි, එහෙනම් අපි මුලින්ම දැනගන්න ඕන වැදගත්ම දෙයට බහිමු. ගොඩක් අය හිතාගෙන ඉන්නවට වඩා වෙනස් දෙයක්. හදවත කියන්නේ එකම එක පම්පයක් නෙවෙයි. ඒක හරියට එකම වහලක් යට නියම තාලයකට එකට වැඩ කරන පම්ප දෙකක් වගේ. බලන්නකෝ මේ ද්විත්ව පම්ප් සිස්ටම් එක වැඩ කරන ලස්සන දකුණු පැත්ත හිතන්නකෝ හරියට රීසයිකල් සෙන්ටර් එකක් වගේ. එයා මොකද කරන්නේ? ශරීරය පුරාම ගිහින් පාවිච්චි වෙච්ච ඔක්සිජන් අඩු වෙච්ච නිල් පාට ලේ ටික එකතු කරගන්නවා. එකතු කරලා හරි මේ ටික දැන් පිරිසිදු කරන්න ඕන කියලා පෙනහළු වලට යවනවා. හරියටම ඒ මොහොතේම වම් පැත්ත එයා තමයි බෙදා හැරීමේ අංශය. එයා පෙනහළු වලින් එන ෆ්‍රෙෂ් ඔක්සිජන් පිරුණු රතු පාට ලේ ටික අරගෙන මුළු ශරීරයටම බෙදලා හරිනවා. ඉතින් මේ දෙක එකට වැඩ කළත් ඇත්තටම වෙන වෙනම පරිපත දෙකක්. හොඳයි. ඊන කතාව පටන් ගමු. අපි දැන් පළවෙනි ගමනට එකතු වෙමු. මේ යන්නේ ශරීරයේ වැඩ ඉවර කරපු ඔක්සිජන් නැති වෙච්ච ලේ ටිකත් එක්ක. මෙන්න මෙතනින් තමයි ගමන පටන් ගන්නෙ. රූප සටහනේ පේනව නේද උඩිනුයි යටිනුයි එන අංක 14 සහ 15. ওই ලොකු නාල දෙක. ඒ කියන්නේ මහශිරා තමයි ශරීරය පුරා ගියපු ලී ටික ආපහු හදවතට ගෙන ප්‍රධාන දොරටු දෙක. ওই දොරටු දෙකෙන්ම එන ලේ කෙලින්ම ගලාගෙන එන්නේ අංක 1කින් පෙන්නන පළවෙනි පිරිගැනීමේ කුටීරයට. ඒ තමයි දකුණු කර්ණිකාව. ඉතින් මොකක්ද මේ කර්ණිකාවක් කියන්නේ? හරිම සරලයි. ඒක හරියට පොඩි වේටිං රූම් එකක් වගේ. හදවතේ ප්‍රධාන පොම්ප කිරීමේ වැඩේට යන්න කලින් ලේ ඇතුළට අරගෙන පොඩ්ඩක් රඳව ගන්න තැන. වේටින් රූම් එකෙන් ලේ ඊළඟට යන්නේ දොරක් අරගෙන. ඒ තමයි අංක 6න් පේන කපාටය. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ දොර ඇරෙන්නේ එක පැත්තකට විතරයි. ඒ කියන්නේ ලේ ආපහු යන්නේ නැහැ. කෙලින්ම යන්නේ අංක 2 දකුණු කෝෂිකාවට. එතකොට කෝෂිකාව කියන්නේ ඒ තමයි හදවතේ තියෙන පවර් හවුස් එක. ලේ ටික හදවතින් එළියට තල්ලු කරන ශක්තිමත් මසල්ස් තියෙන කුටීරය. හරි. එහෙනම් අපි ආපු පාර පොඩ්ඩක් ආපහු බලමු. ගමන පටන් ගත්තේ මහා ශිරාවලින්. ඊළඟ ස්ටොප් එක දකුණු කාර්නිකාව. දැන් අපි ඉන්නේ දකුණු කෝෂිකාවේ. තේරුණා නේද? දැන් තමයි ගමනේ තීරණාත්මකම හරියට එන්නේ. මේ පාවිච්චි කරපු ලේ වලට අලුත් පණක් දෙන්න. ඒ ටික පෙනහළු වලට යවන්න ඕනේ. හරි. දැන් අර පවර් හවුස් එක වැඩ පටන් ගන්නවා. දකුණු කෝෂිකාව. ඒ කියන්නේ අංක 2 එක පාරටම තදින් හැකිලිලා නිල් ලේ ටික ඔක්කොම අංක 10න් පේන පුප්පුෂිය දමනිය දිගේ පෙනහළු පැත්තට විදිනවා. ඉතින් ඇයි පෙනහළු වලට යන්නේ? මෙහෙයුම හරිම සරලයි. ලේ Taman ගෙනාපු කසල, ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ටික පෙනහළු වලට බාර දීලා ඒ වෙනුවට නැවුම් ජීවය දෙන ඔක්සිජන් තොගයක් පටව ගන්නවා. හරියට සර්විස් එකට ගියා වගේ. හොඳයි. දැන් ලේ ටික සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අපි දැන් කතාවේ දෙවනි ඒ වගේම ඊට වඩා බලවත් ගමන පටන් ගමු. මේ ඔක්සිජන් වලින් පිරුණු රතු ලේ වල ගමන. බලන්නකෝ මේ වෙනස. පෙනහළු වල ට්‍රිප් එක ඉවර කරලා එන ලේ දැන් දීප්තිමත් රතු පාටයි. මොකද ඒක ජීවය දෙන ඔක්සිජන් වලින් පිරීලා. ඒ ටික අංක 12න් පේන පුප්පුෂිය ශිරා හරහා ආයමත් හදවතට එනවා. මේ ඔක්සිජන් පිරුණු රතු ලේ ටික පිළිගන්නේ හදවතේ වම් පැත්තේ තියෙන වේටින් රූම් එක. ඒ කියන්නේ අංක 3 වම් කර්ණිකාව. එතනිනුත් අංක 7 කපාටය අරගෙන ලේ ගලාගෙන යන්නේ හදවතේ තියෙන බලවත්ම කුටීරයට. ඒ තමයි අංක 4 වම් කෝෂිකාව. මෙතනදී පොඩ්ඩක් නතර වෙලා මේ රූපය දිහා බලන්න. පේනවාද අංක 4 වම් කෝෂිකාවේ බිත්තිය දකුණු පැත්තට වඩා කොච්චර ඝනකම්ලකයද? ඇයි හේතුව හරිම සරලයි. දකුණු පැත්තට ලේ පොම්ප කරන්න තිබුණේ ළඟම තියෙන පෙනහළු වලට විතරයි.
ඒත් වම් පැත්තට තියෙන ඊට වඩා ලොකු ජොබ් එකක්. ඒ තමයි ඔළුවේ ඉඳන් කකුලේ ඇඟිලි දක්වා මුළු ශරීරයටම ලේ පොම්ප කරන්න. ඉතින් ඒකට අති විශාල ශක්තියක් ඕන. හරි. දෙවනි ගමනත් ඉක්මනට මතක් කරගමු. පෙනහළු වලින් ආපු ලේ වම් කර්ණිකාව හරහා දැන් ඇවිත් ඉන්නේ හදවතේ සුපර් පවර් හවුස් එකට. ඒ කියන්නේ වම් කෝෂිකාවට. දැන් අපි ඇවිත් ඉන්නේ මේ ලේ ගමනේ ක්ලයිමැක්ස් එකට. අවසන් මහතල්ලුවට. දැන් තමයි ඒ මොහොත. වම් කෝෂිකාව එකම එක මහා බලවත් සංකෝචනයකින් මේ ඔක්සිජන් පිරුණු සම්පූර්ණ ලේ තොගයම ශරීරයේ තියෙන ප්‍රධාන අධිවේගී මාර්ගයට ඒ කියන්නේ අංක 9න් පෙන්වලා මහා දමනියට එහෙම නැත්නම් එෝට එකට විදිනවා. ඔන්නේ මහා දමනියෙන් පටන් අරන් මේ ජීවේ දෙන ලේ අතු දෙදී ගිහින් මොලේ සියුම් නියුරෝනේ ඉඳන් පා ඇඟිල්ලේ අග වෙනකල් ශරීරයේ හැම සෛලයකටම Taman ගෙන ආපු ඔක්සිජන් ටැග් බෙදලා දෙනවා. මෙන්න මේ විදිහට තමයි එකම එක හෘද ස්පන්දනයක සම්පූර්ණ චක්‍රය ඉවර වෙන්නේ. පොඩ්ඩක් හිතන්න මේ ඇතේ මිටක් තරම් පුංචි එන්ජින්ම හැම දවසකම ලේ ගැලුම් 2000කටත් වඩා පොම්ප කරනවා. අවුරුදු ගාණක් එකම එක තත්පරයකවත් විවේකයක් නැටුව මෙච්චර පරිපූර්ණව මෙච්චර විශ්වාසවන්තව මේ පුදුම යන්ත්‍රය අපේ ජීවිත කාලය පුරාම වැඩ කරන්නේ කොහොමද? ඒක ඇත්තටම මහ පුදුමයක් නේද?